ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් අපි මේ ගැන කතා කරන්න යන්නේ දිලිසෙන අකුරු. ඉතින් ලස්සන දිලිසෙන අකුරු හදන විදිය. ඉතින් අපි පළවෙනියට යන් මෙන්න මේ විදියට දිලිසෙන අකුරු එකක් මම ලින්ක් එකක් දාලා ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒ වගේ ලස්සන දිලිසෙන අකුරක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එකක් හදන විදිය ඉතින් මම කියලා දෙන්නම්. ඊට පස්සේ Play Store එකට ගිහින් සර්ච් එකට ගිහින් පිස්සම් ලැබ් කියලා ඔන්න ඔය ගහ ගන්නවා. ඊට පස්සේ දැන් ඩවුන්ලෝඩ් කරලා ඇති. ඉතින් කට්ටිය ඕපන් කරගන්න ඉතින්. ඊට පස්සේ ඉතින් දැන් මම පිස්සම් ලැබ් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මම ඒකට දැන් යනවා. ඉතින් ඔන්න වගේ දෙක ගන්න ලැබෙනවනේ. ඉතින් මම ඕක වීඩියෝ එකක් දැම්මා. ඉමේජ් සයිස් කියන එක ටච් කරලා කස්ටම් කියන එක ටච් කරලා YouTube thumbnail කියන එක ටච් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න වගේ තිරේ ඔන්න වගේ thumbnail එකට වගේ ආවා. ඊට පස්සේ දැන් මම ඒ අකුරු ටච් කරලා edit කියන එක කපාගෙන share කියලා ගා ගන්න. මම share කියලා ගා ගන්නවා. ඊට පස්සේ share කියලා දාගත්තට පස්සේ ඔකේ කරලා මෙන්න වගේ එනවා. ඊට පස්සේ අපි fonts කියන එක ටච් කරලා ඉතින් අපි වගේ ලස්සන තද පාට අකුරක් වගේ එකක් දාගන්න. ඉතින් මම ඒ වගේ අකුරක් දාගත්තා ඉතින්. ඊට පස්සේ tester කියලා ඇති වෙන්න මෙතන. ඉතින් අපිට ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කියන්නේ අකුරු වල tester කියලා ඇති. ඒ අකුරු වල මැදට සුදු පාට එක නැතිලා අර රත්තරන් පාට එක දාන විදිය. ඉතින් ඔන්න වගේ හම්බ වෙනවා. ඊට පස්සේ ඒක ටච් කරනවා. ඊට පස්සේ මේ විදියට එනවා. ඊට පස්සේ අපිට ඔන්න වගේ ලස්සනට මේ දිගට හැදින්න පුළුවන් මේ. ඊට පස්සේ එකනේ තව ටෙස්ටර් එකට ගිහින් මම ටිකක් කට් කරනවා වගේ කරනවා. ඉතින් ඔන්න වගේ මේ පැත්තට දාලා කට් කරනවා. ඊට පස්සේ දැක්කනේ ලස්සනට ආවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට ඒක අකුරු එනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඒ ලින්ක් එක දාලා ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒකෙන් අප්ලෝඩ් කරලා මේක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදියට ගොඩක් ගන්න පුළුවන්. ඊට පස්සේ නිකන් මම එතනට නිකන් දැනට නිකන් ගොඩක් දේවල් තියෙනවා හදන්න. මේ මම දැනට විතරක් මෙන්න මේ වගේ එකක් දා ගන්නවා. ඉතින් දැක්කනේ හැමෝට ඉතින් ඔන්න වගේ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ ලස්සන අකුරු හදලා ඉතින් වීඩියෝ එකක් ඔයගොල්ලෝ කරන්න. මෙන්න මේ වගේ share කියලා ගාඩ් දැක්කනේ දිලිසෙන අකුරක් ආවා. ඊට පස්සේ මම මේකට දැන් ඉමේජ් එකක් හදන්න යනවා. ඉතින් මම ඉමේජ් එක හදනවා. ඉතින් මම දැන් ඉමේජ් එකක් දැන් තෝරන්න යන්නේ. ඉතින් මම ඉමේජ් එකක් දැන් ගන්නවා. ඉතින් ඉමේජ් එකට ගන්න අපි යන්න ඕනේ Chrome එකට. Chrome එකට ගිහින් මම ටයිප් කරනවා YouTube thumbnail size කියලා. මෙන්න වගේ මේකින් මේ වෙනවා. ඊට පස්සේ ටච් කරලා free YouTube thumbnail marker designer thumbnail in කරනවා කියලා ඇති. එන්න එක ටච් කරන්න. ඊට පස්සේ standard design YouTube thumbnail කියලා ඇති. එන්න එක ටච් කරන්න. ටච් කරාට පස්සේ එන්න මේ විදියට එනවා. ඊපස්සේ ගොඩක් දේවල් තෝරන්න පුළුවන්. ඉතින් මම දැනට තෝරගන්නවා මේ ගේමින් channel කියලා. ඉතින් ඔන්න ඔය විදියට එනවා. ඊට පස්සේ මම මේ ටික කට් කරගන්නවා. ඊට පස්සේ මම කට් කරගන්න ඉවර පස්සේ ඔන්න වගේ මේ පැත්තට දාලා මේ විදිහට පොඩි කරලා එම ඔන්න වගේ ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් දිලිසෙන අකුරු දාන්න. ඔන්න ඔතන ලස්සන දිලිසෙන අකුරු දාලා ඉමේජ් එක පිස්සම් ලැබ් එකට ගිහින් ඉමේජ් එක දාලා දිලිසෙන අකුරු දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට එක්ස්පෝර්ට් කරලා ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් හැමෝටම සුබ දවසක්. Goodbye.